good morning. දැන් අපි යනවා බණ්ඩාරවැල. ඊට කලින් අපේ අම්මිගේ හොඳම යාළුවෙක් වෙනා නුවරඑළිය අම්මි වැඩ කරපු කාලේ අම්මිට හම්බෙච්ච හොඳම යාළුවෙක්. කියනවා. අයියෝ sorry. Hai. Anda sudah tutup ya nih Hai ළමයි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවද? ඉතින් මේ තමයි නුවරඑළිය trip 2 එකේ day 2 එක. Good morning. ඔයාලට කොහොමද? මං හිතන්නේ මේ තමයි මගේ vlog එකේ day 2. ඉතින් ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවද? එහෙනම් අද අපි මෙතනින් යනවා බණ්ඩාරවැලට. ඉතින් vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඉතින් වොෂ් එකක් දාගෙන අපි ලෑස්ති වුණා එළියට යන්න. අද අපි මෙහෙ යනවා නුවරඑළියෙන්. ඉතින් මේ තියෙන අපේ අම්මිලාගේ ඔෆිස් එක කිව්වට රිසෝට් එක. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක අපිට හම්බ වුණා අපේ අම්මිගේ හොඳම යාළුවෙක්ගෙන්. Hi, good morning. අපි ලෑස්ති වෙලා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන දැන් අපි යනවා බණ්ඩාරවැල. ඊට කලින් අපේ අම්මිගේ හොඳම යාළුවෙක් වෙනා නුවරඑළිය අම්මි වැඩ කරපු කාලේ අම්මිට හම්බෙච්ච හොඳම යාළුවෙක්. එයාලගේ ගෙදර ගිහිල්ලා අපි යනවා බණ්ඩාරවැල. ඊට කලින් කොහේ හරි සමහර විට යයි. තාම ප්ලෑන් එකක් නැහැ. එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි අම්මලගේ ඔෆිස් එකෙන් චෙක් අවුට් වෙලා ඊළඟට ආවේ අපේ අම්මිගේ හොඳම යාළුවාගේ ගෙදර. අම්මිට නුවරඑළියේ වැඩ කරන කාලේ මේ රිසෝට් එකේ වැඩ කරන කාලේ හම්බෙච්ච හොඳම යාළුවා ශාමයන් ආන්ටි. ඉතින් ඒ කාලේ ඉඳන් මං මෙහෙ නිතර ආවා ගියා. මං හිටියා මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් මෙහෙ ඉන්නවා. ඉතින් මං හරි ආදරේ ආන්ටිට අක්කලා දෙන්නට. ඉතින් අපි එහෙට ආවා. එයාලයි ගෙදර ෂෝයි අර ඉංග්ලන්ඩ් වයිබ් එකේ තියෙන ගෙදරක් අර අනිවාර්යයෙන්ම මම ඒ ගෙදරට ආසයි ගොඩක්. පොඩි කාලෙත් එහෙම තමයි. දැනුත් එහෙම තමයි. තාමත් එහෙමමයි. ඉතින් thank you ආන්ටි එදා උදේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක දුන්නට. ඉතින් අපි එහෙත් ගිහිල්ලා තමයි ඊට පස්සේ ඇවිදින්න යන්න හිතුවේ. ඉතින් එහෙ හිටියා ෂෝක් බලු පැටියෙක්. එයා ඉතින් මෙතනින් බබාලටත් වඩා හරිම චූටි බලු පැටියෙක්. ඉතින් දැක්කම එයාට පේනවා ටෙඩි බෙයා කෙනෙක් වගේ. එයා ඉතින් එහෙම ආයෙත් ඉන්න පුළුවන්. ඉතින් නුවරඑළිය වගේ පැත්තකම තමයි. තනිකරම යා නම් ටෙඩි බෙයා කෙනෙක් වගේ සාමාන්‍ය මං එහෙම වඩා ගන්නවා හරි අඩුයි බල්ලොන්ව හෝ පූසොන්ව කවුරු හරි. එම ආදරේ නැතුව නෙමෙයි මං ඉතින් අර චුටක් එහෙම තමයි. ඒ වුණාට මං ඕසාවෙන් වඩාගෙන හිටියා යාව. හරිම ෂෝයියා. ඉතින් මේ තියෙන අපේ ශාමයන් ආන්ටිලා ගෙදර මං අර කිව්ව මං ආස වයිබ් එකේ ගියා. ඉතින් අපි එහෙට ගියාට පස්සේ අපි ආව ග්‍රෙගරි පාක් එකට. එහෙම අර මොනවත් කරන්න ඕනේ කියලා හිතලා ආව නෙමෙයි. මොකුත් බෝට් රයිඩ් එහෙම ඕනේ තරම් ඇති වෙන්න ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන්
නුවරඑළියන ඕනම කෙනෙක් අනිවාර්යෙන් ඒකට යනවනේ. ඉතින් ඕන තරම් අපි ගිහිල්ලා තියෙන නිසා අපි නිකන් ෆ්‍රෙෂ්න් අප් වෙන්න වගේ උණුවෙනුවෙන් මයිලෝ එකක් නෙස්කැෆේ එකක් බොන්න හිතාගෙන තමයි මෙතනට ආවේ. ඉතින් අනිවාර්යෙන් නුවරඑළිය ඉන්න කෙනෙක්ට ග්‍රෙගරි පාක් එක, වික්ටෝරියා පාක් එක, මෙතන මේ තියෙන එක එක ස්නැක්ස් ගන්න අමතක කරන්න නැහැනේ. ඒ වගේ දේවල් අනිවාර්යෙන් නුවරඑළිය ට්‍රිප් එක තියෙනවනේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ හින්දා අපි මෙතනට ආවා. චිප්ස් අනම්මනම් කාලා මම නම් හොන් මයිලෝ එකක් බිව්වේ. මට දැන් මතක් වෙද්දිත් ආයෙත් බොන්න හිතෙනවා. මං හරි මාස එකක් තමයි හොට් මයිලෝ කියලා කියන්නේ. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා දැන් අපි යන්නයි හදන්නේ අපෝ. මං කලින් කිව්වා වගේ vlog එකේ අපි යනවා දැන් බණ්ඩාරවැලට. ඉතින් බලන්නකෝ. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මිලාගේ බණ්ඩාරවැලේ තියෙන රිසෝට් එක. ඉතින් අම්මේ අපි ඉස්සරින් අම්ම අපේ අම්මලා ඔෆිස් එකේ ට්‍රිප් එහෙම යනකොට මෙහෙට එනවා. දැන් මේ ආවේ නම් අවුරුදු ගානකට පස්සේ. ඒත් තාමත් එහෙම මාර ලස්සනයි. ඔයාලා මගේ සෝෂල් මීඩියා ෆලෝ කරනවා නම් ඔයාලා මේ වීඩියෝ එකේ හිම දකින්න ඇති. මාර ලස්සන ගස් තියෙනවා, මල් තියෙනවා හේ. මං හරි ආසයි හෙට. ඕගොල්ලන්ට මේ ලොකේෂන් එක හුරු නම් ඔයාලා අඳුරගනි. ඕගොල්ලෝ බලලා තියෙනවා නම් මේ ෆිල්ම්ස් රෝස කැලේ, සුවඳ දන්නා ජීවිතේ, අර ඒ වගේ ආලංකුලම ෆිල්ම්ස් තියෙන අර රොෂාන් රණවන, එතකොට පූජා උමාශංකර, අර ඒ වගේ කට්ටිය ආපු ලස්සන ෆිල්ම් තියෙන ඒව ඔක්කොම ෂූට් කරේ මෙහෙ. ඔයාලට ලොකේෂන් එකෙන් අඳුර ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මෙහෙන් ලන්ච් එක අරගෙන හොඳට ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන චුට්ටක් මෙතන ඉඳලා රිලැක්ස් එකේ ඉඳලා අපි දෙවෙනි දවසේ නවතින තැනට තමයි දැන් යන්න හදන්නේ. අපි ලස්සන සූට් එකක් කර. චුටි. සෝරි. කොහෙද වීඩියෝග්‍රැෆර්ස්ලා දෙන්නෙක් සෙට් වුණානේ. චුටි. චුටි. අයිනේ ඊළඟකින් තාතිරාම ගියට පස්සේ ඔන්න කොබා චුටි. චූටි හායි ඉතින් ඊට පස්සේ අපි ආවා බණ්ඩාරවැල අපි නැවතුන තැනට. ආපු ගමන් අපි උණුවෙන් ආප්ප ගෙනල්ලා ඒවා රස කර කර කාලා තේ බිව්වා. පුතේ අපි වෙ නැනේ. තේ බිව්වද? ඔය බිව්වේ නැනේ. අය බිව්වේ නෑ. එයා බිව්වද?
ඉතින් ඊට පස්සේ අපි කට්ටියම වොෂ් දාලා රෑට කාලා සින්දු කියන්න පටන් ගත්තා. දැන් මේ බ්ලොග් එක ඔයගොල්ලෝ බලන්නේ මගේ නිව්විය බ්ලොග් එකත් ඊට පස්සේ අපේ චූටිගේ උපන්දිනේ තිබ්බ බ්ලොග් එකත් බලලා මම ඒ බ්ලොග් එකේ කියනවා අපේ ෆැමිලිගේ බලන් ඉන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් එනකන් තමයි සින්දු කියන්නේ කියලා. ඉතින් මේ vlog එකේ ෆස්ට් vlog එක ඔයගොල්ලෝ බලලා නැත්නම් ගිහලා බලලා එන්න. මම මේක පින් කරලා තියන්නම්. ඉතින් මේ ට්‍රිප් එකේ දෙවෙනි vlog එක. ඉතින් මේ හරියටම ඔක්තෝබර් මාසේ 23 වෙනිදා අපි 21 22 23 24 කියලා දවස් තුනේ ට්‍රිප් එක කියපු එක මේ දෙවෙනි vlog එක. ඉතින් ඔගොල්ලන්ට මං අරගෙන එන්නේ. ඉතින් මම මෙතනදී අපව එක මතක් කරේ ඔගොල්ලෝ ඒ vlog එක බලලා නැත්නම් ඒක බලලා එන්න කියලා. ඉතින් අපි ආස විදිහට සුපුරුදු විදිහට අපි පටන් ගත්තා සින්දු කියන්න. ඉතින් එක්කෙනා පොඩි අයකින් නම් පටන් ගත්තා, ලොකු අය, අංකල්, අයියා, චතුමල් අයියා මොහොම ඉතින් එක එක්කෙනා සින්දු කියන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි සින්දු කිය ඩාන්ස් කර කර හිටියේ. ඉතින් අපේ චූටි ඉන්නේ. අපේ චූටි එතකොට මාස 10ක් විතරනේ. ඉතින් අපේ චූටි නිදි නැහැ. එළි වෙනකන් ඇහැරිලා හිටියේ. අපි දෙකත් විතර වෙනකන් අපි සින්දු කිය හිටියා. ඒ වෙනකන් අපේ චූටිත් පේනවනේ නට තමයි හිටියේ. චුට්ටක්වත් දොයිය ගත්තේ නැහැ. සොරි ඔයාලට බෝරින් වුණා නම් ඉතින් මං කොපිරයිට්ස් නම් වදී ගොඩක් විට ඒ වුණාට මං ඉතින් අහන්න දුන්න ඕගොල්ලන්ට අපේ ගෙදර අයගේ සින්දු කියන්න තියෙන උනන්දුව කොහමද ඒගොල්ලෝ ලස්සනට කියනවද කියලාත් බලලා මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඊට පස්සේ ඊළඟ දවසේ අපි හැරිලා ලෑස්ති වෙලා යන්න ඇවිදින්න යන ලෑස්ති වෙලා එළියට ආවා. ඒ ආවට පස්සේ දැක්කේ අපි නැවතිලා හිටිය තැන එහා පැත්තේ චූටි ළමයිගේ මොන්ටිසෝරියක් තියෙනවා. ඉතින් අපේ බට්ටලා ටික එළියට ගිහින් සෙල්ලම් කර කර ඉන්නකොට ඒ මොන්ටිසෝරියේ බබාලාත් ඇවිල්ලා අපිත් එක්ක කතා කර කර හිටියා.
ඉතින් අපේ අපේ සුදු නෝනයි උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා කාලා බීලා ඔක්කොම කරලා එළියට ඇවිල්ලා ඒ දෙන්නා ඔන්චිලි පැද පැද හිටියා. ඊට පස්සේ අපේ ලොකු අබිත් ඇවිල්ලා ඔන්චිලි පැද පැද හිටියා. ඉතින් මේක තමයි මගේ ඒ දවසේ අවුට්ෆිට් එක. ඉතින් ලෑස්ති වෙලා දන්නවනේ ඉතින් ගෑල් ළමයිනේ. මේක තමයි අපි හිටිය තැන එක රූම් එකක්. ඉතින් දැන් අපි යන්න තමයි ලෑස්ති කරන්නේ. මේ අපේ අන්තිම දවස. ඉතින් අපි ආවා රාවණෑල්ල ගාවට. මෙතනදී ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි මෙතන ඉන්න වෙලාවේ උඩින් ලොකු ගලක් කඩාගෙන වැටුණා. අපි මෙතන ෆොටෝස් ගහලා ඔක්කොම ටික කරලා හැබැයි යන්න ලෑස්ති වෙනකොටම වගේ ඒ මැදින් පොඩක් කියන අනේ චූටිට දොයි මත හැදිලා පේනවනේ ඇස් දෙක හැටි දොයි මතේ ඉන්නේ පව් කොල්ලා. කොහොම හරි අපි එතන හිටපු වෙලාවේ රාවණෑල්ලේ උඩ කළු ගලක් කැඩිලා ආවා. ඒක කඩාගෙන ඇවිල්ලා වතුර පාරත් සැර වැඩි වෙලා හොඳටම මේ බොර පාට වුණා වතුර අයියෙන් කඩාගෙන ආවේ. ඉතින් ඊට මාසෙකට විතර පස්සේ තමයි අර කුණාටු ආවෙත්. ඉතින් ඒ වෙලාවෙත් මට හිතුණා අර වගේ ස්පීඩ් එකකින් එන්න නැති මේ දේවල් හරිම ඩේන්ජරස්. මොකද ඊට කලිනුත් මට රාවණෑල්ලේ ඔහොම අත්දැකීම් දෙකක්ම තියෙනවා. රාවණෑල්ලේ ඉද්දිම එක වතාවක් මම නාන්න ගිහින් ඉන්න වෙලාවක මම ලොකු ගලක් කඩාගෙන වැටිලා වතුර සැර වැඩි වෙලා 99න් ගොඩ ආවේ අපි. ඉතින් මේ පාර නම් එහෙම ඩැමේජ් එකක් වුණ නැහැ කාටවත්. ඒ වුණාට ඉතින් ඒකත් එක්තරා විදිහක එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ පිරිවන්ට ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවද කියලා. ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ කොහෙද කියලා. ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් ඔයගොල්ලන්ට තියෙන අයිඩියා එක ඒ කියන්නේ ලස්සන ගැන ඔයාලට දැනෙන හැඟීම ගැන පොඩ්ඩක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න. එතන ඇත්තටම නිකන් දිව්‍ය ලෝකයක් වගේ තමයි පේන්නේ. ඔයගොල්ලන්ටත් පේනවා ඇති දකින්නකොට. මම ඔයගොල්ලන්ට සාමාන්‍ය වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඇතුළට නම් කොහොමවත් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම වීඩියෝ කරෙත් නැහැ. හැබැයි එළියේ මට පුළුවන් විදිහට හැමදේම මම වීඩියෝ එකක් ගත්තා. ඉතින් බලන්නකෝ ලස්සන වීව් එක. ඒ වගේම මේ හදලා තියෙන හැමදේම මාරම ලස්සනට පින් පාටට හදලා තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ යන්න පිටත් වුණා. දැන් අපි යන්න හදන්නේ නයිනාච්. අපි නයිනාච් නම් ඉස්සරින්දම්ම නුවරඑළිය කතර අපේ සමන අනිවාර්යෙන් අපි චතුමලයිලත් එක්ක ඉස්සරින්දම්ම දැන් අවුරුදු ගානක ඉඳන් ඇනුවල් ට්‍රිප් එකක් යනවා. ඒක ගොඩක් වෙලාවට යවෙන්නේ නුවරඑළිය කතරගම කියන තැන් දෙකට. ඒතකොට ඒ ට්‍රිප් වල අනිවාර්යෙන් වරද්දක් නැති තැනක් තමයි නයිනාච් කියලා කියන්නේ. හැබැයි මේ පාර පහුලේ ඔක්කොම ඉන්න නිසා අපි එතනට යන් කියලා හිතුවා. අපි ට්‍රේන් එකක් යන වෙලාවක්වත් දන්නේ නැහැ. පොඩ්ඩක් ට්‍රේන් ටයිම් උත් එහෙට මෙහෙට ගිහින් තිබ්බේ. ඒ වුණාට ඉතින් අපි පැයක් විතර පැයකට කිට්ටු වෙන වෙලාවක් අපි එතන හිටියා ට්‍රේන් එක එනකම් බලාගෙන. ඉතින් එච්චර වෙලාවක් ඉඳලා අපි ට්‍රේන් එකකුත් එනකම් බලන් ඉඳලා කමක් නැහැ එහෙන් බලන් ඉමු කියලා. ට්‍රේන් එකත් යනවා බලාගෙන ඉඳලා තමයි ආවේ. ඉතින් මේ අපි අනිත් පැත්තට යනවා. මේ පැත්තට තමයි ලස්සන වීව් එක තියෙන්නේ ට්‍රේන් එකේ එනකොට. ඉතින් අපි මේ පැත්තට කට්ටියම ගියා. ගිහිල්ලා ගොඩක් වෙලා හිටියා. අතරම ගොඩක් වෙලා හිටගෙන හිටියා. ටිකක් වෙලා යනකොට නම් හිඳ ගන්න තැනක් හම්බෙලා අපි ගිහින් ඉඳගත්තා. ඒ වෙනකන් හිටගෙන ඉඳලා කොහොම හරි ට්‍රේන් එකත් බලලා තමයි අපස්සට බැස්සේ. හැබැයි අම්මලා තාත්තලා ජතුමලලා අම්මලා තාත්තලා ඔක්කොම අපව පල්ලෙහාට බැස්සා. මොකද එයාලට ඉඳ ගන්නත් ඉන්න අමාරුයි. ඒ හින්දා එයාලා වාහනේට ආවා. හැබැයි අපි ඔක්කොම නම් එතන ඉඳන් මේ ටික බලලා තමයි ආවේ. ඉතින් ඔයගොල්ලෝ මේකට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවද නයිනාචල මේ ට්‍රේන් එකේ ඉන වීව් එක S2කට? මේක නම් ඕනේ තරම් අපිට Google search කරොත් YouTube එකේ search කරොත් මේ වගේ වීඩියෝස් ෆොටෝස් ඕනේ තරම් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ S2කට මේක දැකලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ වීව් එක මේ විදිහට බලලා තියෙනවා. ඒ වගේම ට්‍රේන් එකේ යන ගමනුත් මේ නයිනාච් උඩින් යන ට්‍රේන් එකේ අත්දැකීමත් මම අරගෙන තියෙනවා. ඒකත් මම දෙපාරක් හරි තුන් පාරක් හරි මේ ට්‍රේන් වලත් ගිහින් 4 පාරක් විතර ගිහින් තියෙනවා. ඊට අමතරව මෙහෙමත් බලලා තියෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට තේරෙනවා ඉතින් බලන්න ෆොරිනර්ස්ලා තමයි ගොඩාක් ඉන්නේ.
ලංකාවේ හිටිය ගොඩක් හැබැයි ඉතින් ෆොරනර්ස්ලත් ගොඩාක් අය ඉන්නවා අපේ ලංකාවේ සුන්දරත්වය බලන්න. ඉතින් යන්න පුළුවන් නම් බජට් එකට හරි මේ වගේ තැන්වලටත් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි නයිනාජොල ඉඳන් දැන් අපි හදන්නේ අනුරාධපුරට යන්න. ඊට පහුවදා උදේ පාන්දරම මං ආපහු කොළඹ ගියා. අපේ කැම්පස් එකේ පිරිත තිබ්බ නිසා අන්තිම පිරිත නිසා ඒක මිස් කරගන්න හිතුනේ නැහැ. වෙන අවුරුදු වල නම් එතන වැඩ කරන් ඉන්නවා. හැබැයි මේ අවුරුද්දේ බැරි වුණා. එතන මිස් කරගන්න බෑනේ අන්තිම වතාවනේ. ඒක නිසා ඉතින් ඊට පහුවදා පාන්දර මං ආපහු කොළඹ ආවා. හැබැයි මම මේ මෙදා ගෙදර ගිහිල්ලා. ඉතින් අපි මග තැනකින් නැවතුවා පොලොස්සුයි පරිප්පු කරියකුයි ලුණු මිරිසුයි පොල් රොටි. දැන් මතක් වෙදි මට කෙල උනනවා ඇත්තටම කටට. ගොඩක් කෑව මන්න රොටි. ලොකු බඩගින්නක් තිබිලා නෙමෙයි ඇත්තටම කන්නත් බෑ කියලා උතනින් බහලා ඉඳගත්තේ. හැබැයි මං වීඩියෝ එක බලනවා කනවා කොමයි ඔක්කොමල්ලා බඩ පැලෙන්නම කෑවා. ඒ තරම් රසයි. මේ පොලොස් කරික නම් ඇත්තටම රසයි. ඉතින් ඔය විදිහට අපි කාලා බීලා ටිකක් වෙලා ඔතන ඉඳලා ටිකක් රෑ වෙන්න ඇරලා අපි එන්න පිටත් වුණා. එනකොට නම් මොකුත් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද හැමෝටම ගොඩාක් මහන්සි දවස් ගානක ට්‍රිප් එකක්. අපි ආසාවෙන් සතුටින් ගිහින් ආවත් දවස් ගානක ට්‍රිප් එකක් නිතර චුට්ටක් මහන්සිනේ. අනිත් එක මං හිත යන්නත් ඕන නිසා මං චුට්ටක් රෙස් කරා. මමත් නිදාගත්තා. ඔක්කොම වගේ නිදාගත්ත එනකම්. ඉතින් මේ විදිහට තමයි අපේ 2025 අන්තිම ට්‍රිප් එක ෆැමිලි ට්‍රිප් එක අපි ගියේ. ඉතින් මේ පාර්ට් 2 පාර්ට් 1 බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටම ගිහිල්ලා පාර්ට් 1 බලන්න. එහෙනම් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. තුන්වෙනි vlog එක තමයි මේ 2026. හැබැයි මේක පරක් වෙච්ච vlog එක. sorry ඒකට. ඒ වුණාට මම ආයේ 2026 නිසා මම විශ් කරනවා ඔයගොල්ලන්ගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා. ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් ඊටත් වඩා හොඳින් ඒ දේවල් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න ඕනේ. මම ගිහින් එන්නම්. ඉක්මනට අලුත් vlog එකකින්. සුළු තාක්ෂණික දවසේ